Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings. හායි කොහොමද ඔයාලට? ඉතින් අද මාර්තු මාසේ මුල්ම vlog එක තමයි මම මේ විදිහට අරන් ඉන්නේ. ඉතින් දිනන විශ්වයට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. පෙබරවාරි මාසෙම මම කතා කළේ ලස්සන ගැනනේ. ඒ නිසාමද මන්දා මට පෙබරවාරි මාසේ අවසාන කාලේ වෙද්දි ලස්සන gift එකක් ලැබුණා. ඉතින් මේ gift එකේ තිබුණ දේ මගේ ස්කින් කෙයාර් රුටින් එකක් විදිහට මම මේ අවුරුද්දේ කරන්න හිතන් හිටිය දෙයක්. මගේ විෂන් බෝඩ් එකටත් මම මේක එකතු කරගෙනයි හිටියේ. මේ gift එක මට ලැබුණේ නම් මගේ හස්බන්ඩ්ගෙන්. මේ දවස්වල පොඩ්ඩක් රස්නේ වැඩිනේ. අන්න ඒ නිසා හස්බන්ඩ් මටත් නොකියම මෙන්න මේ ෂීට් මාක්ස් ඕඩර් කරලා තිබුණා. ඉතින් මේ රිකෝසෙල් බ්‍රෑන්ඩ් එකේ කොරියන් ෂීට් මාක්ස්. ඉතින් දැනට තියෙන හොඳම ෂීට් මාක්ස් එකන්නේ මේ කොරියන් ෂීට් මාක්ස්. මම ගිය මාසේ පුරාවටම ලස්සන ගැන කතා කෙරුව නිසා මට හිතුණා දිනන විශ්වයේ ෆැමිලි එකත් එක්කත් මේ gift එක ෂෙයා කරගන්න. ඇත්තටම මේ ෂීට් මාක්ස් යූස් කළාම මොනවද අපිට ලැබෙන්නේ? අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමුකෝ. අපේ ස්කින් එකේ රැලි වැටෙන ස්වභාවය නැති කරන්න, ඒ වගේම ස්කින් එකට සොෆ්ට් ගතියක් ගේන්න, ස්කින් එක ස්මූත් කරන්න, ඒ වගේම ස්කින් එක හයිඩ්‍රේට් කරන්න, ස්කින් එකට හයි ෆ්‍රෙෂ් ලුක් එකක් දෙන්න, ස්කින් එක ග්ලෝ කරන්න, මේ වගේ ගොඩාක් බෙනිෆිට්ස් මේ ෂීට් මාක්ස් යූස් කරන එකෙන් අපිට ලැබෙනවා. ඉතින් අපිට පුළුවන් සතියකට එකපාරක් මේ ෂීට් මාක්ස් එකක් යූස් කරන ස්කින් කෙයාර් රුටින් එකක් හදාගත්තොත් හරි ඉක්මනට අපේ මූණ ලස්සන කරගන්න. ඒ වගේම මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකකට යන්න අපිට තියෙනවා නම් අපිට ඒ ඉවෙන්ට් එක තියෙන දවසට කලින් මේ මාස්ක් එකක් යූස් කරන්නත් පුළුවන්. ඒකෙන් හොඳ ග්ලෝ එකක් එනවා. ඒ වගේම අපේ මූණ නැචරල් විදිහට ලේසියෙන්ම මේකප් එක රැඳිලා තියෙන්නත් මේ ෂීට් මාක්ස් යූස් කරන එක ගොඩාක් ලොකු උදව්වක් වෙනවා. ඉතින් දිගටම මේ ෂීට් මාක්ස් යූස් කරනවා නම් ඒකෙන් ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ෂීට් මාක්ස් මේ විදිහට වෙන වෙනම පැක් වලින් අපිට ගන්න පුළුවන්. ඒ වගේම මේ එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන, ඒ වගේම මේ ෂීට් මාක්ස් එක ගැන මේ පැක් එකේ එහා පැත්තේ හොඳ විස්තරයක් තියෙනවා. හැබැයි මේක තියෙන්නේ කොරියන් ලැන්ග්වේජ් එකේ. අපිට පුළුවන් මේක Google Translate කරලා කියව ගන්න. ඒ වගේම අපිට පුළුවන් මේ QR code එක ස්කෑන් කරලා රිකෝසෙල් බ්‍රෑන්ඩ් එකේ වෙබ්සයිට් එකට ගිහින් ඇත්තටම මේ ෂීට් මාක්ස් එක ඔරිජිනල් එකක්ද එහෙමත් නැත්නම් ෆේක් එකක්ද කියලා දැනගන්න. ඉතින් මට ඉන්ග්‍රීඩියන්ට්ස් 8කින් මේ ෂීට් මාක්ස් හම්බුණා. මේ බ්‍රෑන්ඩ් එකේ තව ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ෂීට් මාක්ස් තියෙනවා. ඉතින් මේ එක ඉන්ග්‍රීඩියන්ට්ස් එකක්වත් අපිට අයින් කරන්න දෙයක් නැහැ. මොකද අපේ ෆේස් එකට ඕන කරන ගොඩාක් දේවල් මේ එක එක ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපිට ලැබෙනවා. From the top, we're gonna be two hearts running wild. ඇත්තටම මම නම් ගොඩාක් මාස වුණේ මේ පැක් එකට. මොකද මේ පැක් එක හරිම ලස්සනයි, වගේම ගොඩාක් සොෆ්ට් මේ පැක් එක. ඇත්තටම මම නම් මේ ෂීට් මාක්ස් එක යූස් කරලා මේ පැක් එක අයින් කරන්නෙත් නැහැ. මොකද ඒ තරම් මේ හරිම ලස්සනයි මේ පැක් එක. මගේ ඉස්තටික් වැඩවලට මේ පැක් එකේ තියෙන මේ ලස්සන පින්තූර ඕන වෙයි කියලා හිතලා මම මේ පින්තූර ටික එකතු කරනවා. ඒ වගේම මම කියන්නම් තවත් දෙයක්. මොකද
ගොඩාක් අය හිතන්න ඇති මේක ගොඩාක් වියදම් යන වැඩක් කියලා. ඔයාලා දකින්න ඇති ග්‍රීන් ටී තියෙනවා, ඒ වගේම සීවීඩ්ස් තියෙනවා, ඒ වගේම රෝයල් ජෙලි තියෙනවා. ඔයාලා දන්නවද මේවා ගොඩාක් මිලෙන් අධික ඉන්ග්‍රීඩියන්ට්ස් වුණත් මේ ෂීට් මාක්ස් හැම එකක්ම වෙන්නේ එකම මිල. හස්බන්ඩ් මේ ෂීට් මාක්ස් ඕඩර් කරුවොත් තැනින් එක ෂීට් මාක්ස් එකක් එයාට දීලා තිබුණේ රුපියල් 200කට. ඉතින් අපි සතියකට එක දවසක් මේ ෂීට් මාක්ස් යූස් කරනවා නම් අපිට මාසෙකට යන්නේ රුපියල් 800ක් වගේ පුංචි මුදලක්. හැබැයි මම දැන් ටික කාලයක් මේ ෂීට් මාක්ස් යූස් කරන නිසා මට දැනෙනවා මේ පුංචි මුදලට ඇත්තටම ගොඩාක් ලොකු සාධාරණයක් වෙනවා. මගේ මූණේ තිබුණ ගොඩාක් ප්‍රශ්න මේ ෂීට් මාක්ස් එක නිසා රිකවර් කරගන්න මට පුළුවන් වුණා. හරි, දැන් අපි බලමු කොහොමද මේ ෂීට් මාක්ස් එකක් යූස් කරන්න කියලා. මුලින්ම අපි මේ ෂීට් මාක්ස් එක යූස් කරන්න කලින් අපිට පුළුවන් අපේ මූණ හොඳට ස්ක්‍රබ් කරලා මූණේ තියෙන මැරුණු හැම අයින් කරගන්න. ඊට පස්සේ හොඳ ක්ලෙන්ස් එකකින් අපේ මූණ පිරිසිදු කරලා ටෝන් එකකුත් මූණට යූස් කරන්න පුළුවන්. ඉතින් අද මම යූස් කරන ක්ලෙන්ස් එක ටෝන් එක ගැන විස්තර කියන්නේ නැහැ. මොකද මම හිතන් ඉන්නවා අලුත් බ්ලොග් එකකින් ඒ ගැන ඔයාලට කියන්න. ඉතින් ඔයාලා යූස් කරන ක්ලෙන්සර් ටෝන යූස් කරලා ඔයාලගේ මූණ හොඳට පිරිසිදු කරගෙන මේ ෂීට් මාක්ස් එක හොඳට මූණට ඇප්ලයි කරගන්න පුළුවන්. මම අද යූස් කරන්නේ මෙන්න මේ කොලජන් ෂීට් මාක්ස් එක. මොකද මම ගොඩක් කාලයක් ඉඳන් හිතන් හිටියා මූණට කොලජන් ට්‍රීට්මන්ට් එකක් කරන්න. ඉතින් ඒකට හොඳම විසඳුමක් තමයි මට මේ විදිහට ලැබුණේ. මම මේකට ගොඩාක් මාස මේකේ ගොඩාක් සීරම් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපේ මූණට විතරක් නෙමෙයි මේ සීරම් එක අපේ අත්වලට බෙල්ලට වගේ අපේ ඇඟේ තවත් ඩ්‍රයි වෙලා තියෙන තැන්වලට යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ෂීට් මාක්ස් එක යූස් කරන්න කලින් අපිට පුළුවන් ෆ්‍රිජ් එකට දාලා පොඩ්ඩක් කූල් වෙනකන් තියලා යූස් කරන්න ගන්න. එතකොට හොඳ කූලින් ඉෆෙක්ට් එකකුත් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැක් එක කඩලා අපි මේ ෂීට් මාක්ස් එක දිග ඇරන් හොඳට මූණට සෙට් කරගන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් මූණේ මේ ෂීට් මාක්ස් එක සෙට් වෙන්නේ නැති තැන් වලින් කට් එකක් දාලා තවත් හොඳට මූණට මේක සෙට් කරගන්න. ෂීට් මාක්ස් එකක් සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ රැට. මොකද දවල්ට මේක අපි යූස් කරන්න ගියොත් එක විස බීජ ඒ වගේම දාඩිය වගේ දේවල් එකතු වෙලා මේ සීරම් එක අපේ මූණට හොඳට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. හැබැයි අපිට රැට මේක යූස් කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳට මේක අපේ මූණට ඇබ්සෝබ් වෙනවා. ගොඩක් වෙලාවට රැට මේ ෂීට් මාක්ස් එක දාගෙන අපිට පුළුවන් නිදා ගන්න. එතකොට රෑ එළි වෙනකම්ම වගේ මේ සීරම් එක අපේ මූණේ රැඳිලා තියෙනවා. ඉතින් උදේ වෙද්දි අපේ මූණ හොඳට ග්ලෝ වෙලා මොයිස්චරයිස් වෙලා ලස්සන වෙලා තියෙනවා. අපිට මේ ෂීට් මාක්ස් එක මේ විදිහට අපේ මූණට හොඳට සෙට් කරන් විනාඩි 20ක් වගේ තියලා අයින් කරන්න පුළුවන්. එහෙම නැතුව අපිට රෑ එළි වෙනකන් වගේ මේක මොනේ තියාගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. ඉතින් මේ විනාඩි 20 ඇතුළත අපිට පුළුවන් පුංචි මී ටයිම් එකක් ගත කරන්න. එහෙමත් නැත්නම් අපි ආසම පොතක් කියවන්න. එහෙමත් නැත්නම් හොඳ ඇලර්ට් එකක් දාන්න. මේ වගේ නිදහසේ අපිට මේ ෂීට් මාක්ස් එක හොඳට මූණට සෙට් කරන් මේ සීරම් එක මූණට හොඳට ඇබ්සෝබ් වෙද්දි විනාඩි 20 ඉන්න පුළුවන්. හරි, මේ විනාඩි 20කට පස්සේ මේ ෂීට් මාක්ස් එකේ තිබුණ සීරම් එක දැන් මගේ මූණට ඇබ්සෝබ් වෙලයි තියෙන්නේ. ඉතින් මේකේ තියෙන සීරම් ගතිය දැන් පොඩ්ඩක් අඩුයි. එහෙනම් අපි දැන් මේක හිමීහිට මූණෙන් අයින් කරගමු.
ඉතින් මේ විනාඩි 20 හිටියත් මේ සීරම් එක තවත් තියෙනවා. බලන්න මගේ මූණේ ඔයාලට වෙනසක් පේනවද කියලා. ඉතින් අන්න ඒ නිසයි මම නම් රෑ එළි වෙනකම් වගේ මේක මූණේ තියාගෙන ඉන්නේ. දැන් අපිට පුළුවන් මේ සීරම් එක තවත් තියෙන නිසා මේ සීරම් එක තවත් හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න මූණ පොඩ්ඩක් මසාජ් කරන්න. බලන්නකෝ ඔයාලට පේනවද මගේ මූණේ ලොකු වෙනසක්. ඉතින් මෙන්න මේක තමයි මේ ෂීට් මාක්ස් එකේ තියෙන මැජික් එක. ඉතින් ඔයාලත් මේ වගේ ෂීට් මාක්ස් රූටින් එකක් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් වලට එකතු කරගන්න බලන්නකෝ. ගොඩාක් ඉක්මනින්ම ඔයාගේ මූණත් ලස්සන කරගන්න මේ ෂීට් මාක්ස් රූටින් එකෙන් පුළුවන් වේවි කියලා මම හිතනවා. මේ කොරියන් ෂීට් මාක්ස් අපිට මිලදී ගන්න පුළුවන් එක එක පේජ් තියෙනවා. සමහර පේජ් ඔරිජිනල්ම ප්‍රොඩක්ට් සෙල් කරනවා. හැබැයි සමහර පේජ් ෆේක් ප්‍රොඩක්ට් තමයි සෙල් කරන්නේ. ඒ නිසා ගොඩක් විශ්වාසවන්ත තැන් වලින් ඔයාලට ඕන නම් මේ ෂීට් මාක්ස් මිලදී ගන්න. ඉතින් හස්බන්ඩ් මේ ෂීට් මාක්ස් ඕඩර් කෙරුව තැන contact numbers මම දිනන විශ්වයේ WhatsApp channel එකට දාන්නම්. ඉතින් ඔයාලටත් මේ ෂීට් මාක්ස් ඕන නම් මේ පහළ පළවෙනි ලින්ක් එකෙන් දිනන විශ්වයේ WhatsApp channel එකට join වෙලා ඔයාලට ඕන කරන ෂීට් මාක්ස් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අද vlog එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඇත්තටම අපේ ලස්සන වෙනුවෙන් කරන මේ වගේ පුංචි දේවල් පුංචි වියදමක් ගියත් මම නම් හිතන්නේ ඇත්තටම හොඳ ආයෝජනයක් කියලා. මොකද ලස්සන වෙනවා කියන්නේ අපේ පර්සනැලිටි එක වැඩි කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා පුළුවන් තරම් තමන්ට ගැලපෙන තමන්ගේ ස්කින් ටයිප් එකට ගැලපෙන විදිහට ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ ෂීට් මාක්ස් එක ස්කින් ටයිප් වලට ගැලපෙන විදිහටත් තියෙනවා. මේල්ස්ලට වුණත් ෆීමේල්ස්ලට වුණත් මේ ෂීට් මාක්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් මමයි මගේ හස්බන්ඩ්ුයි දෙන්නම මේ වෙද්දි මේ ෂීට් මාක්ස් යූස් කරනවා. ඉතින් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන නිසායි දිනන විශ්වයේ ඔයාලා එක්කත් මේ අත්දැකීම ෂෙයා කරගත්තේ. එහෙනම් ඔයාලා try කරලා බලන්නකෝ. මේ වගේ ලස්සන රූටින් එකක් ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් වලට එකතු කරගන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. We're gonna be two hearts running wild.